ගයිස් ඉතින් ඔන්න ඔයාලට අද ගෙනත් තියෙනවා තව ඩිසයින් එකක්. ඉතින් ඔයාලට අද කියලා දෙන්න හදන්නේ මෙන්න මේ ඩිසයින් එක කරගන්නේ කොහොමද කියලා. අපි බලමු එන ටක් ගාලා. මුලින්ම canvas එකක් අරගන්න ඕනේ 1080යි 1350 කියන සයිස් එකට. ඊට පස්සේ මුලින්ම අපිට ඕන ෆොටෝ එක සේව් කරලා දාගන්න ඕනේ. මම ගන්න මෙන්න මේ ෆොටෝ එක. මේකේ මොකද මට වුණා කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ අයිඩියා එක පිටිපස්සට නිකන් නගරෙක් වගේ තියෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මම කාර් රෙන්ට් කරන එකක් දාන්න හදන්නේ. ඒක පෝස්ට් එක හදන්න හදන්නේ. ඉතින් මට වාහනයක් තියනවා. වාහනයක් සම්ම පාරක තියෙන එක තමයි මට පෙන්වන්න ඕනේ. ඉතින් මම මේ ෆොටෝ එක තෝරගන්නවා. ඊට පස්සේ මට ඕනේ මේක මේ යට කෑල්ල ෆිල් කරගන්න. මම ඒක බ්‍රෂ් එකක් ගන්න නිකන් නෝමල් දාගන්න. මොකද මට ඒ හැටි පේන්න දෙයක් තියෙන්නේ නැහැ අතන. ඊට පස්සේ පොඩ්ඩක් තියෙන බ්‍රයිට්නස් ගතිය මම අඩු කරගන්නවා. ඊට පස්සේ මට ඕනේ මෙතනට වැගන්නාරයක් දාගන්න. ඊට පස්සේ මට ඕනේ මේකේ අවුට්ලයින් එක කපද්දි චූටි චූටි අර සුදු සුදු තැන් තියෙනවා. ඒ ටික මට ඕනේ ෂැඩෝස් තියාගන්න. ඒකට බ්‍රෂ් එකක් කරගෙන මම චුට්ටක් පොඩි බ්‍රෂ් පාරක් දාගත්තා බ්ලැක් කලර් එකකින්. ඊට පස්සේ යට ෂැඩෝ එක පාට වටෙන ෂැඩෝ එක මෙන්න මේ වගේ රියලිස්ටික් විදිහට දාගත්තා. ඊට පස්සේ මගේ අයිඩියා එක පිටිපස්සේ නිකන් ඉර පායලගේ පොඩි ලුක් එකක් දෙන්න. ඉතින් ඒකට මේ වගේ ෆ්ලෑෂ් එකක් මම දාගන්නවා සන් ෆ්ලෑෂ් එකක්. ඊට අමතරව ඊට පස්සේ මට කාරක උඩිනුත් ඒක පේනවා වගේ එකක් පොඩි රියලිස්ටික් ගතියක් දෙන්න ඕනේ. ඉතින් මේ හින්දා ඒකෙම ඩුප්ලිකේට් එකක් අරගෙන මම ඒ උඩින් පොඩ්ඩක් ප්ලේස් කරගන්නවා. දැන් මට ඕනේ මේකේ ටෙක්ස්ට් එක පොඩ්ඩක් දාගන්න. මම මේක ටෙක්ස්ට් වලට පාවිච්චි කරන්නේ ඉසි කියන ෆොන්ට් එක. ඒකෙන් ඔන්න ටෙක්ස්ට් එකක් දාගන්නවා. ඉතින් ඔයාලට මේ ඉසි ෆොන්ට් එක එහෙම ඕන නම් මට මැසේජ් එකක් දාන්න. ෆොන්ට් එක දෙන්න. දාගත්තට පස්සේ කම්පැනි නම ඊට පස්සේ යාලගේ ලෝගෝ එක දාන්න. ඒකත් වෙක්ටර් එකක් මම ඩිසයින් කරේ. ලෝගෝ එකක් තිබුණේ නැහැ. සිම්පලි ලෝගෝ එකක් හදාගත්තා. හරි. දැන් නම් වැඩේ ඉවරයි සම්පූර්ණයෙන්ම. මේ විදිහට තමයි වැඩේ කෙරුණේ. ඉතින් ඔයාලගේ පෝස්ට් එකක් මේ වගේ ලස්සනට හදාගන්න ඕන නම් මට කතා කරන්න දැම්ම 071 46 40 288